ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාව තුළින් උන්වහන්සේ ඒ ලේ ගලන්නා වූ ශරීරය කුරුසය මතදී ලෝකයේ පව්කරුවන් වෙනුවෙන් ලෝකයේ දුක් ගැහැට කම්කටොළු වේදනා මැද නොයෙක් ප්‍රශ්න අසනීප මැද ජීවිතය ගත කරන්නා වූ සියලුම පොදු ජනතාව උදෙසා උන්වහන්සේගේ ඒ ආත්මීය ශරීරය උන්වහන්සේ ඒ පාපය උදෙසා විශ්වයට පූජා කළ මොහොත ගැන අපි සිහි කරමින් නැවත ඒ තුළින් අපට උන්වහන්සේ සුවය සනීපය ආශිර්වාදය විශේෂයෙන් මනුෂ්‍යයාට ගැලවීම ලබා දෙමින් මනුෂ්‍යයාගේ ජීවිතය ඒ පෞකාර ස්වරූපයෙන් නැවත හැරි ඔවුන්ගේ යථාර්ථවාදී සිතුවිලි අවබෝධ කරගනිමින් නැවත යහපත් සුචරිත වැදගත් ජීවිත රටාවකට පැමිණෙන්නට උන්වහන්සේ අපට ආරාධනා කර සිටිනවා. එනිසා එය අපි වඩාත්ම ගැඹුරින් තේරුම් අරගෙන උන්වහන්සේ සමග උන්වහන්සේ ඒ ආරාධනා කරාම කිතුුණු වන්දනා ගමනට අපි එකතු වෙමු. ඔබ ඔබේ පාපය හරියාකාරව තේරුම්ගෙන මා වෙතට එන්නේයි උන්වහන්සේ නිරන්තරයෙන්ම අපට ඉගැන්වූ දෙවියන් වහන්සේ නිසා අපි අපේ පාපය උන්වහන්සේ කුරුසේ ඇනගසා මකා දැමූ බව විශ්වාස කරමින් අපි නැවත අලුත් මනුෂ්‍යයෙක් වී ඇති බවත් අපගේ ජීවිතය නැවත ආශිර්වාද ලබන්නට යන බවත් අපගේ ජීවිතය නැවත අපි ප්‍රාර්ථනා කරා වූ අපගේ බලාපොරොත්තු සිතුම් පැතුම් මධ්‍යයේ උන්වහන්සේ නවජීවනයක් දෙන බව අපි තේරුම් ගනිමු. අපි ආඥා කරමු එසේම දයාබර පියාණෙනි ඔබ වහන්සේ අපට මේ අලුත් දවසේ අපට ආරාධනා කළා වූ ඒ කිතුණු වන්දනා ගමනට එකතු වෙන්නට ඔබ වහන්සේ අපට දී ඇති දහාව ප්‍රේමය ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අපට කතා කළේ ඔබ වහන්සේ වෙතට පැමිණ ඔබ වහන්සේ දුන්නා වූ ඒ ආශිර්වාදමත් කැලවීම ලබාගෙන ඔබ වහන්සේ දෙන්නා වූ නිදහස මානසික නිදහස ලබාගෙන වෙනසවෙන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙනි එන්න මා වෙතට මා ඔබට සහනය දෙන්නේ මේ ප්‍රකාශ කළ ආත්මයන් වහන්සේ ඔබ නිසා ඔබ වහන්සේ නිරන්තරයෙන්ම ඒ අපගේ ජීවිතයේ තියෙන සියලු කරදර උදුරු තේරුම් ගන්නට ඔබ වහන්සේගේ ඒ ශුද්ධාත්ම ප්‍රඥාව අප මධ්‍යයේ පාවිච්චි කරන බැවින් අප සිතන්ටත් පෙර වහන්සේ අපේ සිතේ සිතුවිලි තේරුම්ගෙන තිබෙන නිසා අපට වහන්සේ ආශිර්වාද කරන බව ඒකාන්තයෙන්ම අපිට විශ්වාසයි. දැන් දයාබර පියාණෙනි අපි එකිනෙකාගේ ජීවිතවලට වහන්සේ කමා කරන්න වහන්සේ අපට සමාව දෙන්න. මේ අලුත් දවසේ ස්වාමිනේ වහන්සේගේ නැවත නැගිටීම තුළින් ඔබ වහන්සේගේ ස්වාමිනී ඒ ස්වර්ගීය මහිමය සමග මේ පොළොවේ ජනතාව සමග ඇති කළා වූ ඒ සමගිතාවේ බැන්මින් අපි කෙනෙකාගේ ජීවිත සාමය සමාදානය ප්‍රීතිය ඇතිවෙමින් ස්වාමිනේ ඔබ වහන්සේ අපේ මැදිහත් කාරයාණන් හැටියට ශුද්ධාත්ම ආශිර්වාදය ලබා මේ ගමන යන්නට අපට වරම් දුන මැනව ස්වාමිනේ අපගේ සිතේ සිතුවිලි ඔබ වහන්සේට ලංව තිබෙන්නටත් අපේ මේ මිනිස් ශරීරයේ තිබෙනා දුර්වලකම් ස්වාමිනේ හැරදම අපට නැවත වහන්සේගේ ආශිර්වාද ඇතිව ස්වාමිනේ ආශිර්වාද මනුෂ්‍ය ශරීරයක් ඇතිව පාපේ නිදහස්ව නිවහල් මනුෂ්‍යයෙක් හැටියට ඔබ සමග ගමන් කරන්නට අපට බලය දුන් මැනව දයාබර පියාණෙනි. ඒ වගේම ස්වාමිනී මාහා සමග සිටින සියලුම පවුලේ සියලු අයටත් ඒ වගේම ස්වාමිනී මා යාඥාවෙන් එකතු කරන්නා වූ සියලු අයත් ඔබ වහන්සේට බාර කරනවා. වහන්සේ ආශිර්වාද කරන්න දයාබර පියාණෙනි නිරන්තරයෙන් අපේ ජීවිත සමග වහන්සේ බැඳී සිටින්න. මේ මොහොතේ ස්වාමිනේ වහන්සේ දෙන්නා වූ ඒ ආශිර්වාදමත් වහන්සේගේ නැවත නැගිටීම කරනකොටගෙන ස්වාමිනේ අපට දෙන්නා වූ වහන්සේගේ ළඟව සිටීමේ ජීවන රටාව ඔබ වහන්සේ නැවත නැගිටීමත් සමග ස්වාමිනේ අපට දෙන්නා වූ ශුද්ධාත්ම දීමනාව ඇතුව ස්වාමිනේ අපට මේ වන්දනා ගමන යන්නට වරම් දුන මැනව
තෑබර පියාණෙනි ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා වෙත පැමිණි කල නුඹලා බොහෝ බලය ලබන්නේයයි නුඹලා බොහෝ දේ තේරුම් ගන්නේයයි අපිට ඉගැන්වූ ආත්මයන් වහන්සේ වහන්සේ නිසා අපිට යහපත් ලෙස ස්වාමිනී යාඥාවට තවත් ළඟ වෙන්න වහන්සේ තේරුම් ගන්න ශුද්ධාත්මයන් සමග ඉදිරි කාලයේ අපගේ ඒ ගමන් මාර්ගයේ ප්‍රවේශය සාදා ගන්න බලාපොරොත්තු ලැජ්ජා නුපුණන්නයි දෙවියන් වහන්සේ ප්‍රකාශ කළා වූ ආත්මීය වචනේ තදින් අල්ලාගෙන ස්වාමිනී අපේ බලාපොරොත්තු සිතුම් පැතුම් මිෂ්ඨ කර ගන්නට මාර්ගයක් වහන්සේ පිළියෙල කර දෙන බව අපිට පැවසු නිසා ස්වාමිනී ඒ මාර්ගයේ යන්ට වහන්සේ අපිට ශක්තිය ධෛර්යය දුන මැනව ස්වාමිනේ විශේෂයෙන් ස්වාමිනේ වහන්සේ අපිට ඉදිරියේදී පැමිණෙන්න තියෙනා ඉදිරි කාල පරිච්ඡේදය තුළ ඒ ආත්මික වන්දනා ගමන තදින් අල්ලාගෙන ස්වාමිනේ ජීවිතයේ තියෙන හැමදේම ප්‍රඥාවන්තව තේරුම්ගෙන සීබුද්ධියෙන් අවදිව කටයුතු කරන්නට වහන්සේ බලය දුන මැනව ස්වාමීන් අපේ කෙනිකා තුළ තියෙනා වූ බුද්ධියේ තරම අපි ඔබ වහන්සේ තුළට තබනවා ඒවා ස්වාමීන් අපිට පැහැදිලි ලෙස තේරුම්ගෙන ඔබ වහන්සේගෙන් ඉල්ලන්න එවිට ඔබ දෙනු ලැබේ කිව්වා වූ වචනය තුළ ස්වාමීන් අපේ ප්‍රඥාව අපගේ බුද්ධිය තව තවත් ඔබ වහන්සේ වර්ධනය කරමින් ඒවා ආශිර්වාද කරමින් ඔබ වහන්සේව සමග ස්වාමීන් අපට එදිනෙදා මුහුණ දෙන්න වෙන්නා වූ විවිධ ගැටලු ප්‍රශ්න ඒවා සියල්ල සාර්ථක ලෙස ඒවාට විසඳුම් සොයා ඉතා ඉවසීමෙන් කටයුතු කරමින් ස්වාමිනේ ඉතා ඉවසීමෙන් මේ වන්දනා ගමනට මුහුණ දෙන්නට ඔබ වහන්සේ අපට අද්විතීය ඒ බල මහිමය දෙන ලෙස අපි ඉල්ලා සිටින්නේ නාසරි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවල නාමයෙන් ආමේන්